ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් අලුත් රීඩින් එකක් ගෙනාවා. ඉතින් මේ රීඩින් එක ගෙනාවේ ඔයාගේ no contact ex ගැන. ඉතින් ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන අනිවාර්යෙන්ම no contact ex කෙනෙක් ගැන හිත ඉන්න කෙනෙක් කියලා මම දන්නවා. ඒ නිසා ඔයාට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අපි බලමු ඔයාගේ no contact ඉන්න ex partner ඔයත් එක්ක ආයෙ සම්බන්ධයක් පටන් ගනීද? එයාගේ හිතේ ඔයා ගැන තාමත් හැඟීමක් තියෙනවද? ඒ වගේම එයාත් එක්ක ඔයාට අනාගතයක් තියෙනවද වගේ විස්තර අපි මේ වීඩියෝ එකෙන් බලනවා. එහෙනම් ඉතින් අපි බලමු ඔයාගේ මේ no contact ඉන්න ex partner ආයෙ ඔයා ළඟට එයිද කියලා. එහෙනම් ඉතින් වෙනදා වගේම මෙතන ෆයිල්ස් 3ක් තියෙනවා. මේ ෆයිල්ස් 3ෙන් ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගෙන ඒකට අදාළ රීඩින් එක බලන්න. එහෙනම් අපි හම්බෙමු ඔයාගේ රීඩින් එකෙන්. ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 1 නම් මේ රීඩින් එක ඔයාට. රීඩින් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. ඉතින් ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් ගන්න ඕනි නම් දැන්ම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි බලමු ඔයාගේ රීඩින් එක කොහොමද කියලා. ඉතින් මේ ෆයිල් 1 තෝරගත්ත ඔයාගේ පාර්ට්නර්ගේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ හරි අමුතු හැඟීමක්. එයාට ඔයාව අමතක වෙලා නැහැ. ඒක තමයි ඇත්තම කතාව. එයා ඔයාගේ පින්තූර බලනවා. හැබැයි එයා මතු පිටින් පෙන්වන්නේ හරිම ආඩම්බරකාර පෙනුම. එයාට ඔයා නැතුව ඕනෑම දෙයක් කරන්න පුළුවන් වගේ. හැබැයි එයා තනියම ඉන්න වෙලාවට ඔයත් එක්ක ගත කරපු ඒ ලස්සන මතකයන් එයාගේ හිතට ගොඩක් වද දෙනවා. එයාට ඔයා ගැන තාම ලොකු ලිංගික ආකර්ෂණයක් වගේම ලොකු බැඳීමකුත් තියෙනවා කියන දේ මේ රීඩින් එකෙන් පෙන්නනවා. එයා ඇයි මේ වෙද්දි නිහඬ වෙන්නේ නැත්නම් ඔයත් එක්ක no contact ඉන්නේ ඇයි කියලා බැලුවොත් දැන් ඔයාට හිතනවා ඇති එයාට මාව මතක නම් ඇයි එහෙනම් එයා කතා කරන්නේ නැතුව ඉන්නේ කියලා. මේ ආකාශික රෙකෝඩ් වලට අනුව මේකට පේන විදිහට මෙතන තියෙන ලොකු ඊගෝ එකක්. එයා හිතනවා එයා ඉස්සෙල්ලා කතා කළත් ඔයාට එයා පෙරදුනා කියලා. එයා බලන් ඉන්නේ ඔයා එයාට ඉස්සෙල්ලා මැසේජ් එකක් දානකල්. ඒ වගේම එයාගේ ජීවිතේ මේ වෙලාවේ තියෙන පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් එයාගේ ආර්ථික ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන්. ඒ නිසාත් මෙයා නිහඬව ඉන්නවා කියලා මේ රීඩින් එකෙන් පෙන්නනවා. එයා කැමති නැහැ එයා අසරණ වෙලා ඉන්න වෙලාවක ඔයාට ඒක පෙන්වන්න. ඉතින් අපි බැලුවොත් එයා ඔයාට ඇත්තටම ආදරේද කියලා මෙන්න මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. ඔව් එයාගේ හිතේ ඔයා ගැන ආදරයක් තියෙනවා. හැබැයි ඒක ටිකක් සැකසහිත ආදරයක්. ඒ කියන්නේ එයා ඔයාට ආදරය කරන ගමන්ම ඔයා ආයෙත් එයාගේ නිදහස සීමා කරයිද? නැත්නම් පරණ ප්‍රශ්න ආයෙත් ඇති වෙයිද කියන බයේ ඉන්නේ. එයාගේ හිතේ තියෙන්නේ පැෂනේට් වර්ගයේ ආදරයක්. ඒ කියන්නේ හරිම වේගවත් හරිම ආකර්ශනීය බැඳීමක්. හැබැයි ඒකේ තවමත් අර ස්ථාවර ගතිය ටිකක් අඩුයි කියන දේ මේ රීඩින් එකෙන් පෙන්නනවා. එයා ආයෙත් ඔයා ළඟට එයිද කියන දේ බැලුවොත් මේ ෆයිල් 1 තෝරගත්ත ගොඩක් අයට මේ අවුරුද්දේ මැද භාගයේ වෙද්දී ඔයාගේ එක්ස් ගෙන් පණිවිඩයක් ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා. එයා ඔයා ළඟට එන්න හදන්නේ හරිම ප්ලෑන් එකක් ඇතුව. සමහර විට එයා හදිස්සියේ වැරදීමකින් වගේ මැසේජ් එකක් දායි. නැත්නම් ඔයාගේ මොකක් හරි ස්ටේටස් එකකට ස්ටෝරි එකකට රිප්ලයි එකක් දාලා ඔයා එක්ක ආයෙ කතාව පටන් ගන්න බලයි. ඔව් එයා එන්න ලොකු උත්සාහයක් දරනවා. හැබැයි ඒ එන්නේ පරණ වැරදි හදාගෙනද කියන එක ගැන ඔයා තවදුරටත් හිතන්න ඕනි කියන දේ මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඉතින් ඔයාලගේ අනාගතය කොහොම වෙයිද කියලා බැලුවොත් මේකෙදී ධනාත්මක පැත්තක් වගේම ඍණාත්මක පැත්තකුත් තියෙනවා. මම මේ දෙකම කියන්නම් ඔයාට. ඔයාලට අනාගතයක් තියෙනවා. හැබැයි ඒක ලේසි එකක් නෙවෙයි. ඔයාලා දෙන්න ආයෙ එකතු වුණොත් පරණ ප්‍රශ්න ආයෙ මතුවෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා මේ ආකාශික රෙකෝඩ්ස් වලින් දෙන ගයිඩන්ස් එක තමයි එයා ආයෙ ආවොත් එයාට ඉක්මනින් විවෘත වෙන්න එපා කියන දේ. එයාට ඔයාගේ වටිනාකම තේරුම් ගන්න ඉඩ දෙන්න කියන එක මේ රීඩින් එකෙන් ඔයාට කියනවා. ඔයාලගේ අනාගතය තීරණය වෙන්නේ ඔයාලා දෙන්න කොච්චර දුරට අතීතය අමතක කරනවාද කියන එක මත කියන දේත් මේ රීඩින් එකෙන් ඔයාට පෙන්නලා දෙනවා. ඉතින් ඔයාගේ මේ no contact ඉන්න ex partner ගැන එයාගේ නමේ මුල් ලකුරු මොනවද කියලා බැලුවොත් ඒ කියන්නේ ඔයාට මේ රීඩින් එක තවත් රෙසිනේට් වෙනවද කියලා බලන්න එයාගේ නමට අදාළව මම මුල් ලකුරු කිහිපයක් කියන්නම්. ඒ තමයි A S K M
R D T H වගේ අකුරු එයාගේ නමක මුල් අකුරක් විදිහට තියෙනවා නම් මේක ඔයාලට තවත් රෙසිනේට් වෙනවා. ඒ වගේම එයාගේ ලග්නයේ විදිහට earth sign එකක් හරි fire sign එකක් හරි තියෙනවා නම් ඒ කියන්නේ එයා earth sign එක කෙනෙක් හරි fire sign එක කෙනෙක් හරි ඒ කියන්නේ මේෂ සිංහ ධනු වෘෂභ කන්‍යා මකර වගේ ලග්න වලින් එක්කෙනෙක් නම් මේක තවත් ඔයාට රෙසිනේට් වෙනවා. ඉතින් මේ කාඩ්ස් වලට අනුව ඔයාට දෙන ඇඩ්වයිස් එක තමයි දැනට ඔයා එනකන් මග බලාගෙන හඬ ඉන්න එක නතර කරන්න කියන එක. ඔයා ඔයාගේ ලස්සන, ඔයාගේ දියුණුව පෙන්වන්න. එයා ඔයාව රහසින් බලන නිසා ඔයා සතුටින් ඉන්නවා දැක්කම තමයි එයාට ඔයාව නැති වුණ එක ගැන ලොකු දුකක් දැනෙන්නේ. ඒ දුක තමයි එයාව ඔයා ළඟට ඉක්මනින්ම ගේන්නේ. ඉතින් පයිල් 1 තෝරගත්ත ඔයාලගේ රේඩින් එක තමයි මෙන්න මේක. ඉතින් ඔයාට මේක රෙසනේට් වෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකන් අතට ගිහින් එන්න. සුබ දවසක්. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 නම් මේ රීඩින් එක ඔයාට. රීඩින් එකට යන්න කලින් මතක් කරනවා ඔයාට පර්සනල් රීඩින් එකක් ඕනි නම් දැන්ම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම මේ රීඩින් එක පොදු රීඩින් එකක් ඔයාට ගැළපෙන දේ විතරක් ගන්න කියන මතක් කිරීමත් කරනවා. එහෙනම් අපි බලමු ඔයාගේ රීඩින් එක කොයි වගේ වේද කියලා. ඔයා තෝරගත්තේ මේ ෆයිල් 2 නම් ඔයාගේ රේඩින් එක බැලුවොත් මේක ෆයිල් 1 එකට වඩා ගොඩක් විශේෂයි. නැත්නම් ගොඩක් වෙනස් රේඩින් එකක් විදිහට තමයි මට මේක දැනෙන්නේ. මොකද මේ ෆයිල් 2 එකේ ඉන්න ඔයාගේ X ගේ හිතේ තියෙන ලොකු පසුතැවීමක්. එයාට හිතෙනවා ඔයාට කරපු දේවල් වැරදි කියලා. එයා දැන් ඉන්නේ හරිම හුදකලා හැඟීමක. එයාට පේනවා ඔයා නැති අඩුව එයාගේ ජීවිතේට කොච්චර ලොකුවට බලපානවද කියලා. එයා ඔයාව හරිම වටින කෙනෙක් විදිහට දැන් දකින්න පටන් අරන්. ඔයාගේ ඒ සෙනෙහස එයා වෙනුවෙන් කරපු කැපකිරීම දැන් තමයි එයාට හරියටම දැනෙන්නේ. ඒ නිසා එයාගේ හිතේ ඔයා ගැන තියෙන හරිම මෘදු ආදරණීය හැඟීමක්. එතකොට එයා ඇයි ඔයත් එක්ක no contact ඉන්නේ කියන දේ ගැන බැලුවොත් එයා නිහඬව ඉන්නේ ඔයාට මුණ දෙන්න තියෙන ලැජ්ජාව සහ බය නිසායි. මම මෙච්චර දේවල් කරලා කොහොමද ආයෙත් එයාට කතා කරන්නේ කියන ප්‍රශ්නේ එයාට තියෙනවා. ඒ වගේම එයා හිතනවා ඔයා දැන් එයාව පිළිගන්නේ නැති වෙයි කියලා. එයා බලන් ඉන්නේ ඔයාගෙන් මොකක් හරි සයින් එකක් ලැබෙනකන්. හැබැයි මේ නිහඬ බව ඇතුලේ එයා ලොකු මානසික සටනක ඉන්නවා කියන දේත් මේකෙන් පෙන්නනවා. එයාට ඕනේ ආයෙත් පරණ දේවල් හදාගෙන. හැබැයි ඒකට මුල පුරන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඉතින් ඔයා ළඟට මේ පරණ දේවල් හදාගෙන එන්න ඕන විදිය එයාට තාම හිතා ගන්න බෑ. එයා ඔයාට ඇත්තටම ආදරෙයිද කියන දේ බැලුවොත් ඔව් මේ ෆයිල් 2 එකේ ඉන්න කෙනා නැත්නම් ඔයාගේ මේ ෆයිල් 2 තෝරගත්ත ඔයාගේ එක්ස් පාර්ට්නර් එයාගේ හිතේ තියෙන හරිම ගැඹුරු ආදරයක් ඔයා කෙරෙහි. ඒක නිකන් ආකර්ෂණයක් නෙවෙයි. එයා ඔයා එක්ක හිටපු කාලේ දැනුණු ඒ සැනසීම දැන් කොහෙවත් නැහැ කියන දේ එයා දන්නවා. දැන් ඒක එයාට තේරිලා තියෙන්නේ. ඉතින් එයාට ඕනේ ඔයාලගේ හෙවණට ආයෙ එන්න. මේ කාඩ්ස් වලින් පෙන්වන විදිහට එයා ඔයාට තාම අවංකවම ආදරය කරනවා. හැබැයි ඒ ආදරේ ප්‍රකාශ කරන්න එයාට තවමත් පොඩි පෞරුෂත්වයක් මදි වෙලා තියෙනවා කියන දේත් මේ රීඩින් එකෙන් පෙන්වනවා. ඉතින් එයා ආයෙත් ඔයා ළඟට එයිද කියන දේ බැලුවොත් එයා ආයෙ ඔයා ළඟට එන්න ලොකු අවස්ථාවක් තියෙනවා. බොහෝ විට ඉදිරි මාස 3 ඇතුළත වගේ එයාගෙන් මොකක් හරි sannivedanayak බලාපොරොත්තු වෙන්න පුළුවන්. එයා එන්නේ හරිම නිහතමානී විදිහට. සමහර විට එයා එයාගේ වැරදි වලට සමාව ඉල්ලලා දිග මැසේජ් එකක් දාන්න උනත් ඔයාට ඉඩ තියෙනවා. එයාට ඕනේ ඔයාගේ ජීවිතේ කොටස්කාරයෙක් වෙන්න. මේ එන්න හදන ගමන කලින්ට වඩා ගොඩක් ස්ථාවරයි කියලා මට මේ කාඩ්ස් වලින් පෙන්නනවා. ඉතින් ඔයාලගේ අනාගතය කොයි වගේ වෙයිද කියන දේත් බැලුවොත් ඔයාලා දෙන්න ආයෙ එකතු වුණොත් ඒක හරිම සාර්ථක අනාගතයකට පාර කපනවා කියන එක මේ රීඩින් එකෙන් පෙන්නනවා. මොකද මේ no contact කාලය ඇතුලේ ඔයාලා දෙන්නම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. එකිනෙකාගේ වටිනාකම තේරුම් අරන් තියෙනවා. ඉතින් මේ දෙවෙනි අවස්ථාව ඔයාලා දෙන්නටම හරිම සුබ වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එක මට මේකෙන් පෙන්නනවා. හැබැයි ඔයාට සිද්ධ වෙනවා එයාට තියෙන ඒ බය නැති කරලා විශ්වාසය ගොඩනගා ගන්න උදව් කරන්න. එහෙනම් අපි බලමු ඔයාට මේක තවත් රෙසිනේට් වෙන්න
ඔයාගේ no contact ඉන්න ex partnerගේ නමේ මුල් ලකුරු මොනවද කියලා. B N L P J I V Y කියන අකුරු මෙයාගේ නම් ඕනෑම නමක මුලට තියනවා නම් අනිවාර්යෙන්ම මේක ඔයාට රෙසිනේට් වෙනවා. ඒ වගේම මෙයාගේ ලග්න විදිහට බැලුවොත් මිථුන, තුලා, කුම්භ, කටක, වෘශ්චික, මීන වගේ ලග්න වලින් එකක් නම් අනිවාර්යෙන්ම මේ රීඩින් එක ඔයාට තවත් රෙසිනේට් වෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාට මේ යුනිවර්ස් එකෙන් දෙන ගයිඩන්ස් එක මොකක්ද කියන දේ බැලුවොත් ඔයාට කියනවා ඔයාගේ හිතේ තියෙන ඒ ලොකු තරහ අත්හරින්න කියලා. ඔයාටත් එයා ගැන ආදරයක් තියෙනවා නම් එයාට එන්න පුළුවන් විදිහට ඔයාගේ හදවතේ දොර පොඩ්ඩක් විවෘත කරන්න කියලා මේ යුනිවර්ස් එකෙන් ඔයාට කියනවා. එයා එනකන් මග බල හිටියට කමක් නැහැ. හැබැයි ඒ අතරතුර ඔයාගේ මානසික සුවය ගැනත් හිතන්න කියන දේ ඔයාට කියනවා. ඒ වගේම එයා ආවොත් එයාට කාරුණිකව ඇහුම්කන් දෙන්න කියන දේත් ඔයාට කියනවා. ඉතින් ඒකෙන් ඔයාලගේ අනාගතය තව තවත් ලස්සන වෙයි කියන දේ කියන්න ඕනේ. ඉතින් මේක තමයි පයිල් 2 ඔයාගේ රීඩින් එක. ඔයාට මේක රෙසිනේට් වෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්. ඉතින් ඔයා තෝරගත්තේ පයිල් නම්බර් 3 නම් මේ රීඩින් එක ඔයාට. ඉතින් පයිල් නම්බර් 3 තෝරගත්ත ඔයාගේ රීඩින් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. ඉතින් ඔයාට පර්සනල් රීඩින් එකක් ගන්න ඕනි නම් දැන්ම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මෙතනදී ඔයාට ගැලපෙන්නේ නැති දෙයක් කියවුනොත් ඒක මග අරින්න කියලාත් මතක් කරන්න කැමතියි. එහෙනම් අපි බලමු පයිල් 3 තෝරගත්ත ඔයාගේ රීඩින් එක කොයි වගේද කියලා. මේ පයිල් 3 තෝරගත්ත ඔයාගේ හිතේ ඉන්න නැත්නම් ඔයත් එක්ක no contact ඉන්න ඔයාගේ ex partnerගේ හිතේ මේ වෙලාවේ තියෙන හැඟීම් මොනවද කියලා බැලුවොත් එයාගේ හිතේ තියෙන හරිම අවුල් සහගත හැඟීමක්. එයා දැන් ඉන්නේ ජීවිතයේ ලොකු ප්‍රශ්න ගොඩක හිර වෙලා. ඔයා ගැන හැඟීම් තිබුණත් එයාට ඒ හැඟීම් වලට වඩා එයාගේ වෙනත් පෞද්ගලික ප්‍රශ්න ඉස්සරහට ඇවිත් තියෙනවා කියලා මෙතනදී පෙන්නනවා. එයාට ඔයාව මතක් වෙන්නේ එයාට පාළුවක් දැනුන වෙලාවට විතරයි වගේ හැඟීමකුත් මෙතන පේනවා. ඒ කියන්නේ එයාගේ හිතේ තියෙන හැඟීම් තාම ස්ථාවර නැහැ. දවසක් ඔයාට ගොඩක් ආදරෙයි කියලා හිතනවා. ඊළඟ දවසේ එයාට ඔයාව අමතක වෙලා යනවා. මෙන්න මේක. හරිම in and out energy එකක්. ඉතින් ඒකයි මම කිව්වේ මේක තාම ස්ථාවර මට්ටමක තියෙන හැඟීමක් නෙමෙයි එයාට තියෙන්නේ කියලා. ඒ වගේම එයා ඇයි මේ වෙද්දී නිහඬව ඉන්නේ කියන දේ බැලුවොත් මෙතනදී එයා නිහඬව ඉන්න ප්‍රධානම හේතුව තමයි එයාගේ ජීවිතයේ තියෙන third party situation එකක්. ඉතින් මේ third party situation එකක බලපෑම නිසා තමයි එයා නිහඬව ඉන්නේ. ඒක වෙනත් සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාගේ පවුලේ අයගෙන් බලපෑමක් වෙන්නත් පුළුවන්. එයාට හිතනවා දැන්ම ඔයාට කතා කළොත් ඒ ප්‍රශ්න ආපහු මතුවෙන්න පුළුවන් කියලා. ඒ වගේම එයා හිතනවා දැන්ම එකතු වෙන එක එයාගේ නිදහසට බාධාවක් කියලා. සරලවම කිව්වොත් එයා තාම මේ බැඳීම ගැන වගකීමක් ගන්න ලෑස්ති නැති නිසායි මේ නිහඬව ඉන්නේ. ඉතින් එයා ඇත්තටම ඔයාට ආදරේද කියලා බැලුවොත් මේක ඇත්තම කතාව තමයි එයා ඔයාට ආදරය කළාට වඩා එයාට ඔයාගෙන් ලැබුණු දේවල් වලටයි එයා වැඩියෙන්ම ආදරය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මිනිස්සෙක්ව තෝරගද්දී ඒ මිනිස්සයාගෙන් අපිට ලැබෙන දේවල් තියෙනවානේ. අන්න ඒ දේවල් වලට තමයි මෙයා ගොඩක්ම ආදරය කරලා තියෙන්නේ ඔයාට වැඩිය. ඉතින් ඔයා එයාට කරපු උදව්, ඔයා එයා ගැන හොයලා බලපු විදිහ එයාට ගොඩක් වටිනවා. එන්න ඒ දේවල් තමයි එයා ඔයාට කැමති වෙලා තියෙන්නේ. හැබැයි මේක ගැඹුරු ආත්මීය ආදරයක් ගැන කියද්දී මෙතන පොඩි අඩුවක් පේනවා. ඒ කියන්නේ එයා තාම Tamanට ආදරය කරන්නවත් ඉගෙනගෙන නැහැ කියන දේ හරියට. ඒ නිසා එයාට ඔයාට දෙන්න පුළුවන් ආදරේ හරිම සීමිතයි. මොකද අපි අපිට ආදරය කරන්නේ නැතුව තව කෙනෙක්ට අපිට හරියට ආදරය කරන්න බෑ. එයා මෙතනදී එයාටවත් ආදරය කරන්න හරියට දන්නේ නැහැ කියන්නේ ඔයාට දෙන්නේ හරිම අඩු ආදරයක් එයා. එයා ආයෙ ඔයා ළඟට එයිද කියන දේ බැලුවොත් එයා එන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ කියන්නේ එයා පරණ දේවල් හදාගන්නම නෙමෙයි ඔයා ගාවට එන්නේ. එයාට පාළුවක් දැනුණාම නැත්නම් එයා ඉන්න තැන එයාට ප්‍රශ්නයක් වුණාම එයා ආයෙත් ඔයාගේ පැත්තකට හැරෙන්න බලයි. බොහෝ විට මේක සෝෂල් මීඩියා හරහා පොඩි රිප්ලයි එකක් දාලා ඔයාව චෙක් කරලා බලන්න එයා ඉඩ තියෙනවා. හැබැයි මේ එන ගමන ස්ථාවර එකක් කියලා කියන්න අමාරුයි. ඒක හරියට නිකන් කාලය ගත කරන්න එනවා වගේ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා.
ඒ කියන්නේ මෙයා ඔයා ගාවට ආයේ එන්නේ ගොඩක් දුරට ටයිම් පාස් කරන්න. නැත්නම් එයාගේ පාළුව මකා ගන්න. නැත්නම් එයාගේ ප්‍රශ්නයක් විසඳ ගන්න. ඒ වගේ දෙයකට වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් ඔයාලගේ අනාගතය කොයි වගේ වේද කියලා බැලුවොත් මේ කාඩ්ස් වලින් පෙන්වන්නේ මේකෙන් පෙන්නනවා ඔයාට අනතුරු ඇඟවීමක්. ඒ තමයි ඔයා මේ කෙනා වෙනුවෙන් තව දුරටත් කාලය නාස්ති කරන එක ඔයාගේ අනාගතයට එච්චර හොඳ නැහැ කියන එක. ඔයාලා දෙන්න ආයෙත් එකතු වුණොත් මාස කිහිපයකින් පරණ ප්‍රශ්නම මතුවෙලා ආයෙත් ඔයාලා දෙන්න no contact situation එකකට යන්න ලොකු ඉඩක් තියනවා කියන එක මෙතන පෙන්නනවා. මේක ඔයාලා දෙන්නගේ අතර තියෙන්නේ ගොඩක්ම කර්මික බැඳීමක්. ඉතින් ඔයාගේ මේ no contact ඉන්න ex ඒ කියන්නේ ඔයාගේ මේ කර්මික පාර්ට්නර්ට වඩා ගොඩාක් වටින ඔයාට ඇත්තටම ගරු කරන කෙනෙක් ඔයාගේ අනාගතයේ මුණ ගැහෙන්න තියනවා කියන දේ මට මෙතනින් පේනවා. ඒ නිසා මේ බැඳීම ඇතුළෙම හිර වෙලා ඉන්න එපා සහ මෙයා ආවොත් ඔයා මේක ආයෙ පටන් ගන්නවද කියන එක ගැන එකපාරක් නෙවෙයි 10 පාරක් වුණත් හිතලා බලන්න. ඔයාට ආයෙ කරදරයකට වැටෙන්න ලොකු ඉඩක් තියෙනවා මේ සම්බන්ධය ආයෙ පටන් ගත්තොත් ඔයාගේ මේ no contact ඉන්න ex partner එක්ක. ඉතින් ඔයාට මේ ගැන හරියටම දැනගන්න ඕනි නම් personal reading එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවෙදි කියන්නේ මේ වීඩියෝ එක බලන ඔයාට එයත් එක්ක ආයෙ රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න එපා. මීට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ඔයාට ලැබෙන්න තියෙනවා. ඒ කෙනා වෙනුවෙන් චුට්ටක් ඉවසන් ඉන්න කියලා කියනවා. ඉතින් මේ කෙනා කවුද කියන එක ඔයාට තවත් රෙසිනේට් කරගන්න. ඒ කියන්නේ මේ ඔයත් එක්ක no contact ඉන්න ඔයාගේ එක්ස්ව තවත් රෙසිනේට් කරගන්න ඔයාට එයාගේ නමේ මුල් අකුරු වලට එන්න පුළුවන් අකුරු ටිකක් මම කියන්නම්. E G O U W K Q Z වගේ තියෙන අකුරු එයාගේ නමේ තියෙන්න පුළුවන් පළවෙනි අකුර විදිහට. ඉතින් ඒ වගේම එයාගේ ලග්නයේ විදිහට බැලුවොත් ධනු, මීන, කන්‍යා, මිථුන වගේ ලග්න වලින් එකක් නම් අනිවාර්යයෙන්ම මේක වට තවත් රෙසිනේට් වෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාට යුනිවර්ස් එක දෙන ගයිඩන්ස් එක මොකක්ද කියන දේ බැලුවොත් යුනිවර්ස් එකෙන් ඔයාට කියනවා ඔයාගේ වටිනාකම අඳුන ගන්න කියලා. ඔයා මේ කෙනා වෙනුවෙන් අඬා ඉන්න එක නතර කරලා ඔයාගේ දියුණුව ගැන හිතන්න පටන් ගන්න කියන එක ඔයාට මේ වෙලාව කියනවා. ඔයා මේ බැඳීමෙන් හිතෙන් නිදහස් වුණු දවසට තමයි ඔයාට ගැළපෙනම කෙනා ඔයාගේ ජීවිතයට එන්නේ. එයා ආවොත් ඉක්මනින් එයාට රැවටෙන්න එපා. එයා ඇත්තටම වෙනස් වෙලාද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න කියලා ඔයාගේ මේ no contact situation එකේ ඉන්න ඔයාගේ ex partner ගැන මේ යුනිවර්ස් එකෙන් කියනවා. ඉතින් ඔයාගේ සතුට තියෙන්නේ ඔයාගේ අතේමයි. ඒ නිසා ඔයාගේ සතුට රඳා පවත්ව ගන්න ඔයා දැනගන්න ඕනේ සහ ඔයාගේ සතුට ඔයා තීරණය කළ යුතුයි කියන දේ මේ වෙලාවේදී විශ්වය විසින් ඔයාට දෙන පණිවිඩයක්. ඉතින් මේ දේවලුත් ඔයා තේරුම් අරගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට පියවරක් තියන්න කලින් විශේෂයෙන්ම රිලේෂන්ෂිප් පැත්තෙන් ආයෙත් හිතන්න කියන දේ යුනිවර්ස් එකෙන් ඔයාට කියනවා. ඉතින් මේක තමයි පයිල් 3 තෝරගත්ත ඔයාගේ රීඩින් එක. මේක ඔයාට රෙසිනේට් වෙනවා නම් අනිවාර්යෙන්ම මේකට කමෙන්ට් එකක් දාන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකන් අතට ගිහින් එන්න. සුබ දවසක්.